මේ ලංකාවේ බං සම්පූර්ණ අවුල් පොඩ්ඩක් කොල්ලෙට්ට පුළුවන් නේ අවුරුදු 26 වගේදී ලක්ෂ 7ක් 8ක් එකතු කරලා ටුවර් එකක් ගිහිල්ලා එන්න පිට රට ගිහිල්ලා පොඩි ආතල්ලයක් දාලා එන්න. දැන් පිට රටුන් මේ ඇවිල්ලා ආතල් දාන තරුණ කොල්ලෝ අපේ උන්ට යන්න පුළුවන්ද? බෑ. අපේ උන්ට ඉන්නේ අවුරුදු 18 වෙද්දි මාරි ඉවරයි මගුලක් කරගත්තා නැත්තම් කොල්ලෝ ටික ඔක්කොම රිවිල් පාක් එකේ වේලෙනවා. හරිද පෙට්‍රල් ගගා ඒ ඩොලර් ටික පුච්ච රුපියල් හොයනවා මචං දවස ගානේ මොන අපරාධෙද කියන්කෝ මේ ජීවිතේ. රිවිල් කොච්චර වදිනවද මචං කොල්ලෝ. ඔය ඔක්කොම අධ්‍යාපනෙින්ම දෙන්න ඕනේ. උඹලා මේ වගේ ගේමක් ගහපන්. අනිත් අපිට පොඩි කාලේ පෙන්නන්නේ මචං ඩොක්ටර් වෙන්න ඉංජිනේර වෙන්න. ඔය දෙක විතරයි. ඔබ දන්නේ පොඩි කාලේ මොනවද වෙන්නේ ඩොක්ටර් නේ. අපි මචං ඒ ලෙවල් කරලා එළියට ආවට පස්සේ මචං මේ පට්ට විදියට මේවා තියෙනවා දොර ඒ කියන්නේ පැති තියෙනවා මචං දියුණු වෙනවා බිස්නස්ම කොච්චර තියෙනවද මේවා ඇයි පොඩි කාලේ දෙන්නේ තොළු වලට. වා මේ දේ කරොත් මේක තියෙනවා මේ දේ කරොත් මේක තියෙනවා. අපිට පෙන්නන්නේ එක මේක කැම්පස් ඵලයන් අරකට ඵලයන් මේක බලන රජයේ කැම්පස් වලට ඵලයන් එහෙම. අන්තිමට නැත්ත 8 කරලා අන්තිමට අවුරුද්දයන් දින 4 ගමන ගෙදරුන් අරගෙන ඒත් ණයට ඉල්ල. ජීවිතේ බම් වෙන කෙටීනේ බම් මේක ඇතුලේ අපිට ආස දේවල් කරන්න බේන වැඩක් තියනද බම්. ඇයි ජොබ් එකක් කරන්න ගියාන්කෝ